අද අපි හදමුද ලෝකෙම ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. ඒ තමයි චොක්ලට් බ්‍රවුනි. විශේෂම දේ තමයි අද අපි බ්‍රවුනි හදන්නේ බිත්තර නැතුව. එහෙනම් ලෑස්තිද මාත් එක්ක බ්‍රවුනි හදන්න? එහෙනම් බලමුද අද මම බ්‍රවුනි හදන්න අරන් තියෙන්නේ මොනවද කියලා. පිටි ග්‍රෑම් 80යි. ඩාර්ක් චොක්ලට් චිප්ස් කලවමේ ග්‍රෑම් 150යි. සීනි ග්‍රෑම් 150යි. වැනිලා තේ හැඳි 1යි. මුදවපු කිරි එහෙම නැතිනම් යෝගට් මිලිලීටර් 60යි. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60යි. කොකෝ පවුඩර් ග්‍රෑම් 30යි. අවසානයේ බටර් ග්‍රෑම් 80ක් මම පාවිච්චි කරලා තියෙනවා. මුලින්ම මම චොක්ලට් සහ බටර් දෙක දිය කර ගන්නවා. මේ දෙක දිය කරලා තමයි අපි බ්‍රවුනි බැටර් එකට පාවිච්චි කරන්නේ. එහෙනම් ඩබල් බොයිල් ක්‍රමයට ඔන්න මම චොක්ලට්ුයි බටරුයි දෙක දිය කරගත්තා. දැන් මම බෝල් එකක් අරගෙන ඒකට පිටි, කොකෝ පවුඩර්, බේකින් පවුඩර් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මෙතනදී මම බේකින් පවුඩර් තේ හැඳි කාලක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඔන්න ඊළඟට මම කලින් දිය කරගත්ත චොක්ලට් එකට සීනි ඒ වගේම තමයි මුදවපු කිරි වෙනුවට ඔයාලට යෝගට් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අවසානයේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. අවසානයේ අපි මේ විදිහට පිටි ටික එකතු කරගන්නවා. ඉතින් මේ චොක්ලට් මිශ්‍රණයට පිටි ටිකින් ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ වෙලාවේදී මම වැනිලා තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඉතින් වැනිලා ටික දාගත්තට පස්සෙත් ටික වෙලාවක් හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් ඔන්න දැන් හදාගත්ත බැටර් එක මම අද පාවිච්චි කරන ට්‍රේ එකට දාගත්තා. ඉතින් මම දැන් මේක උඩින් චොක්ලට් චිප්ස් ටිකක් දාගන්නවා. ඔයාලා ගෙදර කජු තියෙනවා නම් ඔයාලට මේකට කජු උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක නම් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඔයාලා ගෙදර තියෙනවා නම් ඔයාලට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
දැන් අපිට තියෙන්නේ සෙල්සියස් අංශක 150 විනාඩි 45ක් මේක බේක් කරගන්න. තියෙන්නේ අපි බේක් කරගත්ත බ්‍රවුනි එක අමතක කරන්න එපා මේක try කරන්න ඕන රෙසිපි එක. එහෙනම් ආයෙත් අවශ්‍යක රස රෙසිපි එකකින් හමු වෙමු. ගිහින් එන්නම් හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ඉතින් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. හරියප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.